අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා යතානියං කුන්දං ආයුතා ඒක කුන්ත මනෝරන්තේ එවං සම්බෝධේසු මාන සම්භාවයේ අපරිමාණං විහාරවාසී දරුතර ලොකු හඳුන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි වර්ෂාවේ අවසානයේ සිදු කරන කඨින මහා පුණ්‍යෝත්සවයට සමගාමීව සිදු කරන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නයි අප බලාපොරොත්තු වෙන්නේ. දරුතර ලොකු හඳුරන් වහන්සේ මතක් කරපු විදිහට අද බණට ආරාධනා කළ තිබුණේ මොරොත සෝරත නායක හඳුරන්ට. නමුත් උන්වහන්සේට වැඩම වීමේ අපහසු හේතුවෙන් උන්වහන්සේ නායක හඳුරු කෙනෙක්. ඒ වුණත් උන්වහන්සේට වඩින්නට තියෙන අපහසු හේතුවෙන් අද ඒ වෙනුවට අපට මේ විදිහට ආරාධනා කළා. ඒ නිසා උන්වහන්සේගේ අඩුව ඇති ආකාරයෙන් අපේ ශක්ති ප්‍රමාණය අප සම්පූර්ණ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි අප මේ ශ්‍රවණය කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවනානුත්තරය කියලා කාරණයක්. අනුත්තරය කියලා සූත්‍රයක් තියෙනවා අනුත්තර නිකාය කියන ග්‍රන්ථයේ. අනුත්තරය කියන වචනේ තේරුම තමයි උතුම් කියන අර්ථය. වැදගත් කියන අර්ථය, ශ්‍රේෂ්ඨ කියන අර්ථය. එතකොට ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම කාරණා කිහිපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් හඳුන්වාගෙන එහිදී එක කාරණයක් සඳහන් වෙනවා සවනානුත්තරය කියලා කාරණය. සවන කියන්නේ ඇසීම කියන එක. අසන දේවල් වලින් උතුම්ම දේ මොකක්ද කියලා බුදුහාමුදුරෝ මෙහි දේශනා කරනවා. අසන දේවල් වලින් උතුම්ම දේ ඇති උන්වහන්සේ දේශනා කරේ ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින් ලෝක සත්‍යය කෙරෙහි ඉතාම කරුණාවෙන් දේශනා කරන චතුරාර්ය සත්‍ය මුල් කරගත්තු අනුශාසනාවට අනුකම් දීමයි අප ඇසීමෙන් ලබන උපරිම ප්‍රයෝජනෙ හැටියට දේශනා කළේ. වෙනස් විදියකින් කියතොත් අපේ දේශවන් වලින් අපි ගන්න උතුම්ම දේ වටිනාම දේ තමයි සත්‍යම ශ්‍රවණය කිරීම. අපේ ජීවිතේ නොඑක් දේවල් අහනවා. ඒ අහන දේවල් බොහොමයකින් පින්නතුනේ අපේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය ඇති වෙන්නේ. අපේ හිතේ තියෙන සංසිඳීම නැති වෙනවා. අපේ හිතේ තියෙන ප්‍රසන්න භාවය නැති වෙනවා. නමුත් ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සත්‍යමය ශ්‍රවණය කරන හැම මොහොතක් පාසාම අපේ හිතේ ඇතිවන බලවත් ප්‍රසාදය. ඒ ප්‍රසාදයෙන් තමයි පින කියලා කියන්නේ. ඒ පිනම තමයි සතුට කියලා කියන්නේ. ලොකු කුඩා අපි හැම දිනෙකම අපේ ජීවිතයේ ප්‍රධාන විලක්කය සතුට ලබා ගැනීම. අන්න ඒ සතුට ලබා ගන්න අපි විවිධ දේවල් ජීවිතයේ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ මිනිස්සු සතුට ලබා ගැනීම සඳහා කරන්නේ ජරාවට පත් වෙන ලෝකයා, මහලු වෙන ලෝකයා, ලෙඩ දුක් වලට පත් වෙන ලෝකයා, මරණය කරා සමීප වෙමින් සිටින ලෝක සත්වයා සතුට සඳහා කරන්නේ ඒ වගේම ලෙඩ වෙන, මහලු වෙන, දි รา පත් වෙන, මරණයට පත් වෙන දේවල් රැස් කර ගැනීම කියලා. බලන්න මේක කොච්චර අර්ථයක් තියෙනවද කියලා. දැන් අපේ ජීවිත වලින් බලන්න අපේ ජීවිතයේ සතුට ලබා ගැනීම සඳහා කොහොමද කරන්නේ? අපි කාලෙකදී ඉගෙන ගන්නවා. රැකිරක්ෂා ලබනවා. ගියන්නේට මේ පින්නතුන් දූ දරුවන් ලබනවා. ජීවිතේ ඉඩ කඩන් ආදිය
වර්ධනය කරගන්නවා. දස්කොලන් රෝපණය කරනවා. දූදරුවන් ඇති කරනවා. මේ සියලුම භෞතික දේවල් වල ස්වභාවය තමයි පින්නතුනි. මේ හැම දෙයක්ම මොහොතක් පාසා දිරාපත් වෙමින් තියෙන්නේ. මේ හැම දෙයක්ම මොහොතක් පාසා විනාශය කරා සමීප වෙමින් තියෙන්නේ. නැත්නම් ජීවි දේවල් මරණය කරා ළඟා වෙමින් තියෙන්නේ. එතකොට මෙන්න මේ හැමදාම අපේ ස්වභාවය තමයි මෙන්න මේ මගදී ලෝකයේ වේගෙන් දුවනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. අනුසෝතගාමී ලෝකයේ ස්වභාවය මේකයි. ගංගාව පහළට ගමන් කරන්න වගේ මිනිස්සු හැමදාම කරන්නේ මෙන්න මේ මග ඔස්සේ දුවනවා. සතුට සොයාගෙන දීේකවත් ගමනක යෙදෙනවා. කලකට අපි විභාග පස්සේ යනවා. කලකට අපි රැකිරක්ෂා පස්සේ යනවා. ගිහියන් දෙක මේ පින්නතුන් ඊට පස්සේ දරුවන් ලබා ගන්නවා. දරුවෝ ඇටි කරනවා. දරුවන්ගේ නිදහස් වෙන උත්සාහ කරනවා. මේ සියලුම දේවල් කළා අන්තිමට බලනකොට මොකද වෙලා තියෙන්නේ? සතුට අනාගතයේ කියලා අපි හිතාගෙන ගිහිල්ලා මේ ඔක්කොම ලබාගෙන ටිකෙන් ටික යනකොට අන්නාදී ළඟට ගිහිල්ලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? අපේ රූපය මුගා වෙනස් වෙලා. අපි මහලු වෙලා. අපේ මූණට කණ්ණාඩි දෙකක් ඇවිල්ලා. අතට හැරමිටියක් ඇවිල්ලා. අර කෙලින් තිබෙච්ච ශරීරය වකුටු වෙලා. මූණේ තිබෙච්ච හැපත් භාවය නැති වෙලා. සතුට හොයාගෙන කිසිකු වේගවත් ගමනේ අවසාන ප්‍රතිඵලය මේකයි. ඒත් අපේ ජීවිතයේ සතුට ලැබෙන්නේ නැහැ. පින්තුනි මේකයි ලෝක සත්‍ය දුවන මාවත. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ ඊට වඩා ආත්මසින් වෙනස් ධර්මයක්. අනුසෝතගාමී ධර්මයක් නෙවෙයි ඒක. පල්ලෙහාට ගණන ගඟක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහම කියලා කියන්නේ ආපස්සට හරවපු ගඟක්. බුදුගම් බලා යන ගඟක්. අන්න ඒ ගඟේ ස්වභාවය තමයි දි รา පත් වෙන ලෝකයට දෙනවා දි รา පත් නොවන දෙයක්. මහලු වෙන ලෝකයට දෙනවා මහලු නොවන දෙයක්. මරණයටපත් වෙන ලෝකයට දෙනවා මරණයටපත් වෙන නොවන අජරාමර දෙයක්. ඒ තමයි පින්නතුනි ශ්‍රී සම්පතම්. සත්‍යඥය අපි හරියට ශ්‍රවණය කරා නම් සත්‍යඥය අපේ ජීවිතයට සම්බන්ධ කළා නම් ඒ තුලින් ලබන තෘප්තිය පින්නතුනි මේ මුළු මහත් ලෝකයක් අත්පත් කර ගැනීමෙන් ලබන සුවයට වඩා වටිනා සුවයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටිය රාජ කුමාරවරු ඒක රජකම ගන්න කියලා අද වෙනි දවසේදී ඒ සියල්ලක් මාත් කරලා මහණුනා. සමහර රජ කුමාරවරුන් ඊට විවාහ වෙන්න කියලා ඉඳලා අද වෙනි දවසේදී ඒ සියල්ලක් මාත් කරලා මහණුනා. සමහර රජ කුමාරවරු ඊට වෙනි දවසේදී තමන්ගේ විශාල මන්දිරයක් ඉදි කළා. දුහ ප්‍රවේශන මංගල්‍යය ඔන්න මෙන්න කියන ඒ සියල්ලක් මාත් කරලා මහණුනා. සමහර සිටු කුමාරවරු රටකාර කුමාරයා යක්ෂ කුල පුත්‍රයා වෙන මහා ධනවත් කුමාරවරු ඒ මහත් වූ සම්පත් අත්හැරලා මහණුනා. සමහර රජවරු මහණ වෙලා රාත්‍රී කාලයේ මහා ගල්තලාවල සැතපීලා පොට්ටේ වෙනුවට පාත්‍රයේ හිතට තියාගෙන යහන වෙනුවට මහා ගල්තලාවක් තමන්ගේ පිටට සමීප කරගෙන අහස දිහා බලලා අනේ සැපයි කියලා සඳහන් කරපු උදාන වාක්‍ය ධර්මයේ සඳහන් වෙනවා. සියලුතුනි ලෝකයා මුළු ලෝකයක් අත්පත් කරගෙන ලබන සුවයට වඩා අතුට සුවයක් තෘප්තිය ධර්මයේ තුලින් අපට ලැබෙනවා. අන්න ඒ මාවතේ බුදුදහමෙන් අපට විවර කළ තියෙනවා. බුදුහාමුදුරන්ගේ සමස්ත ධර්මම පිළිතුරු අපේ බුද්ධියේ ඉහළ තලයකට ගෙනියන ධර්ම. සපුරාම අප සැප විඳීම හෝ දුක් විඳීම කියන කාරණේ සිද්ධවන්නේ මානසිකව. අපි යම් කිසි සැපයක් විඳිනම නම් යම් කිසි දුකක් විඳිනම නම් මේ දෙකම අපි විඳින්න මානසික. දැන් උදාහරණයක් ගන්න. මෙතන ඉන්න මෑණි කෙනෙක්ගේ ළමයෙක් දුවෙක් පුතේ විභාගයක් පාස් වෙනවා. විහිණෙම විභාගයක් පාස් වෙනවා. මේ මෑණියට ලොකු සතුටක්. නමුත් ඒ සතුට අනිත් අයට නෑ. ඒ වගේම මේ මෑණියන්ගේ දුව හෝ පුතා විභාගයේ සමත් වෙන්න ගමන් ලොකු අනතුරකටපත් වෙනවා. ඒ මෑණියන්ට මහා සංවේගයක්. ඒ සංවේගය අනිත් අයට නෑ. පින්නතුනි දුක හෝ සැප කියන එක පුදු දෙයක් නම්
කායික දෙයක් නම් මේ ළමයා විභාගයේ සමත් වෙනකොට කවුරුත් එක වගේ සතුටු වෙනවා. මේ ළමයා දුකටපත් වෙනකොට කවුරුත් එක වගේ දුකටපත් වෙනවා. නමුත් එහෙම දෙයක් නැහැ. ඒ වගේම එකම පුද්ගලයා ගත්තත් අපව සමීපයේ ඉන්න අපි ඉතාම හිතවත් කෙනෙක් කලකදී අපට හරියම ප්‍රියමනාපයි. ඒ පුද්ගලයාට වෙන අයහපත අපි සිහිනෙන්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපි ඒ පුද්ගලයාගේ සැපත අපේ සැපත හැටියට සැලකනවා. නමුත් ඒ පුද්ගලයාම යම් දවසක අපත් සමගමනා වුණොත් ඊට පස්සේ කච්චේ මොකද්ද? අපි ඒ පුද්ගලයාට ලෝකේ ඉන්නලම අනර්ථය වුණත් අපි කැමතියි. බලන්න පින්නතුනි. මේ එකම සාධකය මත අපේ මානසික ස්වභාවය මත සතුට හා දුක ලැබෙන හැටි. මෙන්න මේ සත්‍යය නුවණින් අපි අවබෝධ කරගත්තොත් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනස වන්නේ පින්නතුනි අපට ඉතාම කුළුල් දැක්මක් ජීවිතය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමත් සමගම සර්වඥතා ඥානය ලබා ගැනීමත් සමගම උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. මේ ඥානයට කියනවා චතුෝපපාත ඥානය කියලා. මොන ඥානයද? චතුෝපපාත ඥානය, සුත්ති උත්පත්ති පිළිබඳව ඥානය. යම් සත්‍යයේ එක්තරා ආත්ම භාවයකින් සුත වෙලා කර්මානුරූපව නැවත භවයක ඉපදෙන ආකාරය පිළිබඳව හොඳට බුදුහාමුදුරුවෝ දැක්කා. දැන් අපිට නම් පේන්නේ කෙනෙක් නියන හැටි, නිය ගියාට පස්සේ සිදුවන අවමංගල්‍ය උත්සවය විතර අපිට පේන්නේ නේද? නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ඊට ගැඹුරින් කුච්චිලිය දෙස බලනවා. සමාන ලැබපු ඥානයන් තුළින් සත්‍යයන් දෙස බලනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ චතුූපාත ඥානය ලැබීමත් සමගම මට ලෝකයේ සත්‍යයන් කෙරෙහි බලවත් සංවේගයක් ඇති වුණායි කියලා. බලවත් සංවේගයක් ඇති වුණායි කියලා. ඇයි පින්නතුනි සංවේගයක් ඇති වෙන හේතුව? මේ සත්‍යයන් එක භවයකින් සුත වීම සහ නැවත යලි භවයේ උපත ලැබීම පිළිබඳව මේ කතාන්තරයේ දැකලා මේක හරියට සියසින් අපි දකිනවා වගේ දැකලා මේ අවබෝධය තුළින් බුදුහාමුදුරනේ ලෝක සත්‍යය කෙරෙහි බලවත් සංවේගයක් හටගත්තා. ශෝකයක් නෙවෙයි සංවේගය. ශෝකය ඇතිවන්නේ තෘෂ්ණාව මුල් කරගෙන. සංවේගය ඇතිවන්නේ විරාගීව ඇලීමෙන් බැහැරව. ඇයි බුදුහාමුදුරනේ සංවේගයක් ඇති වුනේ? ඇයි සංවේගයක් ඇති වෙන්න හේතුව? ඇයි සංවේගයක් ඇති වුනේ? මරණ අවස්ථාවේ විඳින දුක දැකලාද? නෑ පින්නතුනි. නියන සත්‍යයන්ගෙන් මරණයට පත්වන මේ මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් මරණයට පත් වෙලා නැවත ඉපදෙන්නේ කොහෙද? මරණයට පත් වෙලා බොහෝ දෙනෙක් ඉපදෙන්නේ දුකේ. ඇතැම් විට අවසන් කටයුතු මහා ඉහළින් කරනවා. ආන්දරු හුඟා පඩම්වල ගුණ ගායන රාශියක් කරනවා. පෙළ දවස් 7ක් දිනු මොකද වෙන්නේ? අපට ලොකු සැකයක් තියෙනවා. කොච්චර ගුණ කතන කළත් මෙයා කොහේ දෙපතුණිය කියලා ලොකු සැකයක් අපේ හිතේ තියෙනවා. ජීවත් වෙලින කෙනාට වඩා මිය ගිහපු කෙනා ගැන ලොකු බයක් අපේ හිතේ තියෙනවා. එයා ඇවිල්ලා කරදර කරයි කියලා. ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ මහා ශ්‍රද්ධාවතුන් වගේ අපි දානමය පින්කම් සිදු කරනවා. ලංකාවේ සිදුවන පින්තුනි සාංගික දානමය කියන නමින් කියන බොහෝ පින්කම් වල ස්වභාවය ගත්තොත් මොකක්ද යථාර්ථය? සැබෑලටම සංගුණ හඳුනාගෙන කරන සාංගික දානද? නැහැ පින්තුනි. යථාර්ථය ගත්තොත් කුමක්ද? මේ පින්තුනි මිය ගිහිපු අයගෙන් දැනවෙන්න කරන උපක්‍රමයක්. යථාර්ථය මේක. මිය ගිහිපු අය කෙරෙහි තියෙන බයින් මේ කරන වස්පිළිවෙතක් තමයි මේ වර්තමාන දානය කියලා කියන්නේ. යථාර්ථයක. මිය ගිහිපු අය ටික දවසක් යනකොට ඇතැම් විට සමහර අපාගත වෙච්ච ගෙදර නොයෙක් දේවල් කරනවා. ඇතැම් විට දුර්ගන්ධයන් කමනවා. ඇතැම් විට ජීවිතවල ඉන්න අයට ආවෙත් වෙනවා. එහෙම තැන් තියෙනව නැත්තේ නෝයි. සමහරට නොයෙක් විදිහේ රෝගාබාධ ඇති කරනවා. යථාර්ථය මේක පින්නතුනි. මෙන්න මේ යථාර්ථය දැක්ක බුදුහාමුදුරුවෝ අප කෙරෙහි බලවත් කරුණාවෙන් අපට දේශනා කළා පින්නතුනි ධර්මය. මෙන්න මේක තමයි පින්නතුනි මිනිසාට තියෙන
බුද්ධිමත් සත්‍යයකට තියෙන සැබෑ අනුතර මෙයයි. අපේ ජීවිතවල නොයෙක් විදිහේ අනුතුරු අභියෝග කරදර තියෙනවා. කුඩා කාලේ අපි දන්නවා අපිට තියෙන ලොකුම අනුතුර තමයි මොකද්ද? විවාහ ගන්නවත් වීමනේ. ළමයි දසල අම්මලාට. ඉස්සත් විවාහය අසමත් වීම සාමාන්‍ය පෙළක්මත් වීම තමයි තියෙන ලොකුම අනුතුර අම්මලාට. ඊළඟට කාලයක් ගියාම අපට අනුතුර තමයි ලෙඩ දුක් වලටපත් වීම. ඒ වගේම නිතිකන රැකියාවක් නොලැබීම. නිතිකන විවාහයේ සිදු නොවීම. නිතිකල දරු සම්පතක් නොලැබීම. වයසට යාම. සහ කලින් කල ඇතිවන සොරසතුරු වදුරු සහ අවසානයේ ඇතිවන මරණය. මේව තමයි පිළිතුරු අපේ ජීවිතවල තියෙන ලොකු අනුතුරු. නේද? අපේ ජීවිතයේ අපි දැනට විතාගෙන ලොකුම අනුතුර මොකක්ද? අපේ ජීවිතවල අපි අනාගතයේ අපට එළඹෙනවා කියන හිතන ලොකුම අනුතුර මොකද්ද? මරණයනේ. ඔව් මරණය තමයි අපේ ලොකු අනුතුර හැටියට සැලකන්නේ. සිනුතුනි මතක තියාගන්න. මරණය ජීවිතයේ ලොකු අනුතුර වෙන්නේ ධර්මයේ පිළිබඳව හැබැයි අවබෝධයක් නැති අය. බුදුහාමුදුරන්ගේ ධර්ම අනුව විභාගස්මත් වීමවත්, ලෙඩ දුක් වලපත් වීමවත්, වයසට යෑමවත්, දරුවන් වල දීමවත්, මරණයටපත් වීමවත් නෙවෙයි ජීවිතයේ දින අනුතුර. මේවත් අනුතුර තමයි. මේ අනුතුර පිළිතුරු උපරිම වශයෙන් අපට අපේ ජීවිත කාලයකට විතරක් සීමා වෙයි. උපරිම වශයෙන් අවුරුදු 100කට මේ වදුරු මේ අනුතුර සීමා වෙයි. නමුත් මේකට වඩා බලවත් අනුතුරක් අප ඉදිරියේ තියෙනවා. මොකක්ද ඒ අනුතුර? ඒ අනුතුර මොකක්ද? අපේ ජීවිතවල තියෙන අනුතුර මොකක්ද? සැබෑ අනුතුර. මේක අපි තේරුම් ගන්න ඕනේ. බෞද්ධයන් වශයෙන් අපි බලනවා නම් මේ අනුතුර අපි තේරුම් ගන්න ඕනේ. පින්තුනි අපේ ජීවිතවල තියෙන ලොකුම අනුතුර තමයි මරණයෙන් පස්සේ අපාගත වෙන්න තියෙන අවස්ථාව. මරණයෙන් මත්තේ දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව. මේක තමයි අපේ ජීවිතවල තියෙන සැබෑ අනුතුර. බොහෝ දෙනෙක් පින්තුනි කෙනෙක් මරණයට පත්වන ආකාරය දෙක බලලා වාසනාවන්ත මරණයක් සහ අවාසනාවන්ත මරණයක් කියන එක තීරණය කරනවා. යම් කෙනෙක් ජීවිතයේ අවසාන කාලයේ බොහෝ දුක් විඳනනම් ලෙඩ දුක් වලට පත් වෙලා එක්තැන් වෙලා මේ පිළියේ කායික පීඩන වලට පත් වුණා නම් පත් වෙලා මිය ගියා නම් බොහෝ දෙනා අන්තාවකටපත් වෙනවා, ශෝකයටපත් වෙනවා. අනේ මේ වගේ මරණයක් නම් මට අහන්නවත් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මරණයක් අවාසනාවන්ත මරණයක් හැටියට අපේ සමහරයන් කල්පනා කරනවා, විතරක් නෙවෙයි කතා කරනවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා බොහෝම සනීපයෙන් ඉන්න අවස්ථාවේදී, තාම නිරෝගී වෙන අවස්ථාවේදී ඇතැම් විට ආහාර පාන අනුභව කළා, නැත්නම් ඇඟ පිරිසිදු කළා, ආන්ති පුතුවක වාඩි වෙන ඉන්න අවස්ථාවකදී සමහර අය නියනවා. සින්දුවක් අහගෙන ඉන්න අවස්ථාවේ නියනවා. අපේ පින්නතුන් කියනවා අනේ හරි වාසනාවන්ත මරණයක්. අනේ ඒ වගේ මටත් මැරෙන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා අපි උදම් අන්නවා. මැරෙන ආකාරය දෙස බලන අපි අය වාසනාවන්ත මරණයක් සහ අවාසනාවන්ත මරණයක් කියලා තීරණයකට එනවා. පින්නතුනි මේ විනිශ්චය හරිද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මේකද විනිශ්චයකට එනවා නම් හරිද ඒක? හරිද? ඒ විනිශ්චය හරිද? අපි බලමු හරිද කියලා පින්නතුනි. යම් කෙනෙක් ඉතාම සනීපයෙන් ඉන්න අවස්ථාවේදී ඉතාම සුවපහසුවෙන් කාන්ති කුටුවක වාඩි වෙන අවස්ථාවේදී යනවා. මේ කිලිපු මේ කෙනා මේ කිලිපු ගමම් ඉපදෙන්නේ දුගතියක නම් සතර අපායේ ඉන්නක නම් ඒ මරණය වාසනාවන්ත මරණයක්ද? පින්නතුනි බුදුදහමේ හැටියට ඒ මරණය වාසනාවන්ත මරණයක් නෙවෙයි. ඒ වගේම යම් කෙනෙක් ජීවිතේ බොහෝ කාලයක් දුක් විඳලා එක තැන මල මුත්‍රා ආදී වගුරුවල බොහෝ දුක් පීඩාවට පත් වෙලා මියනවා.
ඇතැම් විට හදිසි අනුතරකින් මිය යනවා. ඇතැම් විට සතුටුගේ ප්‍රහාරයකින් මිය යනවා. ඇතැම් විට ස්වාභාවික ව්‍යසනයකින් මිය යනවා. මේ මිය ගිහපු කෙනා මිය යන මොහොතේ ඉපදෙන්නේ සුගතියක නම්, මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ වෙන ස්වර්ගයක නම්, සුගතියක නම්, ඒ මරණය අවාසනාවන්ත මරණයක්ද? මරුණු ආකාරය හේදනිය වුණාට ඒ මරණය අවාසනාවන්ත මරණයක් හැටියට බුදුදහමෙන් සඳහන් කරන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ කෙනෙක්ගේ මරණය සිදුවන ආකාරය දිහා බලලා ඒ මරණය වාසනාවන්තද අවාසනාවන්තද කියලා අපිට තීරණය කරන්න බෑ. ඒක තීරණය වන්නේ ඉපදෙන ස්ථානය අනුවයි. මෙන්න මේ අනතුර නිසායි බුදුහාමුදුරන්ගේ දහම ඉතාම ගැඹුරින් කුක්කිලා දැස දේශනා කළ තියෙන්නේ. ලෝකේ බොහෝ ආගම් වලින් පුද්ගලයන්ට මෙලොව ජීවිතය සංවර්ධනය කරන්න අනුග්‍රහ කරනවා, උපදෙස් දෙනවා. එතන ආගම් වලින් මේක විදිහේ උදව්පකාර කරනවා, ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරනවා, ඇඳුම් සැලසුම් වලින් උදව් කරනවා, ගේ දොර හදලා දීලා උපකාර කරනවා. මෙහෙම උපකාර කරනකොට සමහර අපේ ඇත්තන් කියනවා බලන්න අහවල් ආගමින් අපට මෙහෙම උදව් කරා, අපේ පන්සලෙන් අපට මොනවද කරන්න කියලා. එන්නතුනි බුදුහාමුදුරන්ගේ දහම කෙනෙකුට දවසක් ජීවත් වෙන්න ආහාරයක් දෙන දහමක් නෙවෙයි. කෙනෙකුට අවුරුද්දක් ඇඟේ දාන්න ලැබෙන ඇඳුමක් දෙන දහමක් නෙවෙයි. කෙනෙකුට ජීවිත කාලයක් ජීවත් වෙන්න නිවසක් හදලා දෙන දහමක් නෙවෙයි. හැබැයි හැම දෙයකම ආනිසංස කියලා තියෙනවා. අන්නදෝ බලදෝ හෝති වන්නදෝ හෝති වස්සදෝ ඥානදෝ සුඛදෝ හෝති දීපදෝ හෝති චක්ඛුදෝ සෝච සම්පදදෝ හෝති යෝදදාති උපස්යං අමතං දදෝච සෝ හෝති යෝ ධම්මංසාතති. මේව ඥානසංස කියලා තියෙනවා. නැත්නම් නෑ. ආහාරයක් දුන්නොත් බලය දුන්නා වගේ. අන්නදෝ බලදෝ හෝති වන්නදෝ හෝති වස්සදෝ වස්ත්‍රයක් දෙනවා නම් වර්ණය දුන්නා වගේ. ඥානදෝ සුඛදෝ හෝති යාන වාහන ගමන් පහසු සලසනවා නම් සැපය දුන්නා වගේ. දීපදෝ හෝති චක්ඛුදෝ ප්‍රදීපාලෝකය ආලෝක පූජාව කරනවා නම් ඇත්තක දන් දුනා වගේ. සෝච සබ්බදෝ හෝති යෝදනාති උපස්සියං යම් කුසෙන් නිවසක් හදලා දෙනවා නම් පියන්න දුන්නා වගේ. අමතං දදෝච සෝ හෝති යෝ ධම්මංසාතති. මේ සියල්ලක්ම කියන අවසානයේ කියනවා යම් කිසි කෙනෙක් ධර්මයෙන් අනුශාසනා කරනවා නම්, ධර්මයෙන් අනුග්‍රහ කරනවා නම්, ධර්ම දානය දෙනවා නම් ඔහු අමෘතය දුන්නා වගේ කියලා. සප්පදානං ධර්ම දානං දිනාට කියන්නේ මේකයි. ඒ නිසා කෙනෙකුට බුද්ධිය ලබා දීලා, හොඳ දැක්මක් ලබා දීලා, ඒ පුද්ගලයාගේ චර්යාව වෙනස් කිරීම තමයි බුදුදහමේ කරන ලොකුම අනුග්‍රහය. මේ වෙනතුන් දානවා නික්‍රෝධ පොඩි හාමුදුරුවෝ ගැන. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 230 ගානකට පස්සේ ධම්මදිව හිටිය සත්‍යවැරි පුරා ස්වාමීන් වහන්සේ කෙනෙක් නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ කියලා කියන්නේ. උන්වහන්සේ අවුරුදු 7ක පොඩි හාමුදුරුවෝ කෙනෙක් වුණත් අභිඥාලාභී සිව් පිළිසින් යාපත් මහරහතන් වහන්සේ නම. මේ පුරා ස්වාමීන් වහන්සේට පැහැදුනා අර අශෝක රජතුමා. මුළු ඉන්දියාව සිය අරසකින් යටත් කරගෙන හිටියා. කාලිංග මහා යුද්ධය නැමැති මහා සංහාරය සිදු කළා. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඝාතනය කළා. ඊට වඩා ප්‍රමාණයක් ආබාධිතයන් කරලා සිය බලය හතුවාගෙන හිටිය මහා ප්‍රතාපවත් අධිරාජ්‍ය අශෝක රජතුමා. මේ අශෝක රජතුමාගේ තිබිච්ච දැක්ම වෙනස් කරා මේ කුඩා හාමුදුරුවෝ. උන්වහන්සේගේ සංසුන් ගමනින් මේ ඉස්ලාම ප්‍රඥාන්ත අධිරාජ්‍යයේ දැක්ම වෙනස් කළා. ඔහු බෞද්ධයෙක් බවට පත් කළා. බලන්න ඔහුගේ දැක්ම වෙනස් වෙච්ච නිසා මේ ඛණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මේ රජතුමා තමන්ගේ දෙනක වගේ විදිය දරුවෝ දෙන්න සාකච්ඡා පූජා කළා. මුළු ඉන්දියාව පුරාම 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරා. තුන්වෙනි ධර්ම සංගායනා පවත්වලා මේ සම්බුද්ධ ශාසනය පිරිසුදු කරා. ලෝකේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා.
දිනපතාම ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කළා. බෞද්ධ කුමුදා පටන්ම දිනපතාම අටපිරිකරක් පෙරහැරි විහාරස්ථානෙට රැගෙන ගියා අර නිග්‍රෝධ හාමුදුරුවෝ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඉන්දියාව පුරාම සෙල්ලි පිළිකලා. මිනිසුන්ට රෝහ ඇති කළා. මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට රෝහ ඇති කළා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට සත්‍යයන් සඳහා තිරිසන්ගත සංගම් සඳහා සතුන් සඳහා රෝහල් ඉදිකිරීමේ ගෞරවය මේ රජතුමා හිමි කරගත්තා. මේ සියල්ලක්ම කෙදකලේ පින්නතුනි අර නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ මේ රජතුමාගේ දර්ශනය වෙනස් කරපු නිසා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ලංකාවට බුදුදහම ලැබුණේ. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මුළු ලෝකෙම බුදුදහම තියෙන්නේ. ඒ නිසා කෙනෙක්ගේ දැක්ම වෙනස් කරනවා කියලා කියන්නේ කෙනෙකුට ආහාරයක්, වස්ත්‍රයක්, නිවසක් දෙනවට වඩා මහා වටිනා දෙයක්. ඒ නිසා සමස්ත බුදුදහමම කියලා කියන්නේ අපේ දැක්ම වෙනස් කරන ධර්ම. මේකට මම උදාහරණයක් කියනවා. බෞද්ධ සාහිත්‍යයේ මේ දැක්මට කියනවා සම්මා දිට්ඨිය කියලා. නිවැරදි දැකීම කියලා කියනවා. සංඥා දෘෂ්ටිය කියලා කියනවා. මේ සම්මා දිට්ඨිය පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ එක්තරා උපමා කතාවක් සඳහන් වෙනවා. පින්නතුනේ එක්තරා අන්ධ පුද්ගලෙක් ඉන්නවා. අන්ධ පුද්ගලෙක් කෙනෙකුගේ ඇස් දෙකම පේන්නේ නැහැ. මේ අන්ධ පුද්ගලයාගේ යාළුවට එකතු වෙලා මේ පුද්ගලයාට දෙනවා ඉතාම දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක්. ඉතාම කිලිටි වෙච්ච නොවටිනා වස්ත්‍රයක් දෙනවා මේ අන්ධ පුද්ගලයාට. දීලා කියනවා මිත්‍රය මෙන්න මේ වස්ත්‍රයක් ඔබට පරිත්‍යාග කරනවා. මේ වස්ත්‍රය තමයි ලෝකේ තියෙන ලස්සනම වස්ත්‍රය. මේ වස්ත්‍රය තමයි ලෝකේ තියෙන වටිනාම වස්ත්‍රය. අපි මේක ඔබට පරිත්‍යාග කරනවා කියලා මේ අන්ධ තැනැත්තාගේ යහළුවන්ට කොහොමද ඇඳුමක් දෙනවා. මේ අන්ධ තැනැත්තා මොකද කරන්නේ? මේ අන්ධ කෙනා කරන්නේ මේක විශ්වාස කරනවා. විශ්වාස කරලා ඇඳුම මොහොත ඇඳ ගන්නවා. ඇඳ ගන්නව විතරක් නෙවෙයි. මේ ඇඳුම ඇඳගත්තු මේ අන්ධ තැනැත්තා ඊළඟට මොකද කරන්නේ? ඔහු යනවා සමාජයන් මිතුරන් හමුවන්න. මිතුරන් හමු වෙන ගිහින් මිතුරන්ට කියනවා බලන්න මිතුරනි මට ඉතාම වටිනා වස්ත්‍රයක් ලැබුණා. ඉතාම ලස්සන වස්ත්‍රයක් ලැබුණා බලන්න මගේ ඇඳුම දෙස කියලා ඔහු තමන්ගේ යාළුවන්ටත් මේක ප්‍රකාශ කරනවා. යාළුවා මොකද කරන්නේ? යහළුවත් මේ වගේම අය තමයි. ඒ ඇත්තම හරියට හරි වටිනා වස්ත්‍රය තමයි කියලා අනිත් අය අප්පුඩි ගහලා මියාව තවත් ඔක්කොවලා තියෙනවා. කොහොම බොහෝ දෙනෙක් හමු වෙන යනවා මේ අන්ධ තැනැත්තා. නමුත් මොහු හිතාගෙන ඉන්නේ මේක වටිනා වස්ත්‍රයක් කියලා. නමුත් ඊටාම දුර්වර්ණ වෙච්ච, ඊටාම කිලුටු, ඊටාම නොවැටිනා වස්ත්‍රයක් තමයි මොහු ඇඳගෙන ඉන්නේ. අන්ධ තැනැත්තාට ඒක තේරෙන්නේ නැහැ. මෙහෙම යන අවස්ථාවේදී මේ තැනැත්තාට ලැබෙනවා මුණ ගැහෙනවා ඊටාම ප්‍රඥාවන්ත කරුණාවන්ත පුද්ගලෙක්. කොහොමද හම් වෙන පුද්ගලයාගේ ලක්ෂණය? ඊටාම කරුණාවන්තයි, ඊටාම ප්‍රඥාවන්තයි. කරුණාවන්ත ප්‍රඥාවන්ත වූ මේ පුද්ගලයාට අර අන්ධ කෙනා කියනවා බලන්න මගේ මේ ලස්සන වස්ත්‍රය කියලා. මෙහෙම කිව්ව අවස්ථාවේදී නුවණැති කෙනා මොකක් කරාවිද? මොන වගේ දෙයක් කරාවිද? මේ පින්නතුන් කියන්නේ බලන්න. අර අන්ධ කෙනා අර දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක් ඇඳගෙන ඉතාලම පිළිතු වස්ත්‍රයක් ඇඳගෙන කියනවා මේ බලන්න මම ඇඳගෙන ඉන්නේ ලෝකේ ලස්සනම වටිනාම වස්ත්‍රය කියලා කියනකොට ඒ කරුණාවන්ත ප්‍රඥාවන්ත ඇත්තේක හොඳට පේන කෙනා කොමක් කරාවිද? මොනව කරාවිද? කියන්න බලන්න උත්තරයක් නිකන් වැරදුනක් කවන්නේ. වැරදුනාට නැගිටවල කියන්නේ මේකක් තියෙනවා. හොඳ ඇඳුමක් ඇඳගෙන ඉන්නේ කියලා කියයියෝ.
මේ පිනතුන් කියන බලන්න. කරුණ පැහැදිලි කරලා දෙවි නේද? එහෙමත් අපිට හිතනවා. ඔයාට කිව්වා මේ කෙනා කරුණාවන්ත වගේම මෙයා ප්‍රඥාවන්ත කෙනෙක්. දැන් බුදුහාමුදුරන්ගේ ධර්ම කියන ලක්ෂණය මේකයි. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ධර්මත් මහා කරුණිකයි මහා ප්‍රඥාවන්තයි. බොහෝ දෙනෙක් ඉඳගෙන කරුණාවන්ත විතරයි කියන්නේ. කරුණාව යම් කිසි ප්‍රමාණයකට තිබුණා නම් ඒක ප්‍රමාණික ප්‍රඥාවන්තයි. පින්නතනේ මේ අන්ත තැනකට හමු වෙච්ච මේ කෙනෙක් ඒ වගේ කෙනෙක්. ප්‍රඥාවන්ත කරුණාවන්ත කෙනෙක්. සාමාන්‍යයෙන් අපිට හිතෙනවා කරුණ පැහැදිලි කර දෙයි කියලා. වෙනත් කෙනෙකුට හිතියම හොඳ ඇඳුමක් දෙයි කියලා. නමුත් මේ දෙකම නෙවෙයි කරන්නේ. මේ තැනට කල්පනා කරනවා අන්ධ පුද්ගලයෙක් වුණාට මොහුගේ ඇස් දෙක සුව කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක්. ඇස් දෙක සනීප කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක් මොහු. ඒ නිසා කරන්නේ මොකක්ද? මොහුගේ අතින් අල්ලගෙන මොහු එක්ක යනවා කොහාටද? ඊටාම දක්ෂ අක්තිවයිතිවරයෙක් ළඟට ඇස්පෙද මහත්තයෙක් ළඟට. එක්කන් කියලා මොකද කරන්නේ? එක්කන් කියලා මොහුගේ ඇස් දෙකට ප්‍රතිකාර කරනවා. ඌට කරුණ පැහැදිලි කළ දෙන්න කියේ නැහැ. කරුණ පැහැදිලි කළ දුන්නා මොකද කිසියක්ම පිළිගන්නේ නැහැ. ඒ නිසා කරන ඔහුගේ ඇස් දෙක සුව කරනවා. මේ දක්ෂ වේද මහත්තයා තමන්ගේ සියලුම ක්‍රම සිල්ප උපයෝගී කරගෙන මේ අන්ත පුද්ගලයාගේ ඇස් දෙක සුව කරනවා. ඇස් දෙකේ පෙනීම ලැබෙනවා. පෙනීම ලැබෙච්ච ගමන් මේ පුද්ගලයා ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ඔය ඉස්සෙල්ලාම කරන්නේ තමන් ඇඳගෙන ඉන්න මේ ලෝකේ වටිනායි කියලා හිතන, ලක්ෂණ මේ කියලා හිතන ඇඳුම දෙස බලනවා. බලපු ගමන් මොකද පේන්නේ? බලපු ගමන් යථාර්ථය තේරෙනවා. ඔහුට වැටෙනවා මෙච්චර කාලයක් මේ ලෝකයා තමා මුලා කළ සිටියේ කියලා. ඔහු මුලින්ම කරන්නේ මොකද්ද? අර දුර්වර්ණ වෙච්ච වස්ත්‍රය අයින් කරනවා. පින්නතුනි මෙන්න මේ උපමාව සඳහන් කළ තියෙන්නේ බුදුදහමේ සම්මාදිට්ඨිය ලැබීම. බුදුදහම ශ්‍රවණය කිරීමෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපලවන අවබෝධය නිවැරදි දැක්මක් මෙන්න මේ වගේ දැක්මක්. පින්නතුනි අපි ආල ඇස් දෙක පෙනෙනවා කියලා හිතන් හිටියට අපිට අර අන්ධ පුද්ගලයා වගේ ලෝකයේ බොහෝ දෙනෙක් විසින් අපව මුලා කරලා තියෙනවා. ජනමාධ්‍යෙන්, රූපවාහිනියෙන්, කලාවෙන්, සාහිත්‍යයෙන් මේ දේවල් වලින් කරන්නේම අපිව මුලා කරන්නේ. උදේ ඉඳන් රැය වෙනකම් රූපවාහිනිය කරන්නේ මේකමයි. මායාවේ කොන්ත්‍රාත්ව බාරාගෙන රූපවාහිනිය වර්තමානයේ. ඒ කොන්ත්‍රාත්ව බාරගෙන ඉන්න ගමන් පොට්ට ධර්මයක් ටිකක් දානවා. උදේට දානවා, පිරිත් ටිකක් දානවා, බණ ටිකක් දානවා. අර යමක් දානකොට කන්න පුළුවන් විදියක් පේන්නනේ දාන සාමාන්‍යයෙන්. මාළුවට පේනවා මේ කෑමක් කියලා. අන්න ඒ වගේ තමයි අර පොට්ටක් ඉස්සන යනවා, බණක් වගේ යනවා, දැහැමී කියලා පෙන්නනවා. ඒක පෙන්නලා ඊට පස්සේ ඉවර වෙච්ච ගමන්ම අනිත් රාජකාරිය පටන් ගන්නවා. ඊට පස්සේ මේ මිනිසා මුලා කරන ගැට පිළිල ඊළඟට පටන් ගන්නවා. ඊට පස්සේ සින්දු වර්ණනා කරනවා. ඊට පස්සේ ආහාර පාන වර්ණනා කරනවා. රූපලාවන්‍ය පාඨමාලා ගැන කියනවා. ඊට පස්සේ ජේතොර බඩු මුතු ලක්ෂණ තියාගෙන කියනවා. මේ සියල්ලම ඊට පස්සේ වැඩ ටික කරනවා. පින්නතුනි බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ වසල මේ යථාර්ථය වසන ලෝකයාට නියම යථාර්ථය පෙන්වු කළ දීම. මේ යථාර්ථය පෙන්වු කළ දුන්නොත් කෙනෙකුට හිතේ යකමෙට එහෙම අවබෝධයක් ලැබුණොත් අපි මේ ජීවිතය අත්හැරලා කැලේට යයි කියලා. නමුත් පින්නතුනි එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ යථාර්ථය අවබෝධ කරගත්තොත් අපි මේකට වඩා බුද්ධිමත් වැඩ කරනවා. අපිට අද අවශ්‍ය වන බඩු භාණ්ඩ වලින් 60ක් විතරම අත්‍යවශ්‍ය භාණ්ඩය කියලා රූපවාහිනියෙන් අපිට හඳුන්වා දෙන භාණ්ඩ අපිව ප්‍රතික්ෂේප කරනවා. ඔය අපිට ඒව අවශ්‍ය නැහැ. අනවශ්‍ය දේවල් අවශ්‍යතාවයෙන් බවට පත් කිරීම තමයි ප්‍රචාරණය කරන්නේ. කවදාවත් පින්නතුනි රූපවාහිනිය කියනවද ලුණු මිලදී ගන්නයි කියලා. කවදාවත් රූපවාහිනිය කියනවද සීනි මිලදී ගන්නයි කියලා. කවදාවත් රූපවාහිනිය කියනවද ලාම් දෙන්න මිලදී ගන්නයි කියලා. රූපවාහිනිය කියනවද හාල් මිලදී ගන්නයි කියලා. ඒක කියන්න අවශ්‍ය නැහැ පින්නතුනි. ඒවා අනිවාර්යෙන් මිලදී ගන්න ඒවා අත්‍යවශ්‍ය භාණ්ඩ.
යම් කිසි ප්‍රචාරණයක් දෙනවා නම් දෙන්නෙම එක්කෝ මදක් අවශ්‍ය පාණ්ඩ නැත්නම් අනවශ්‍ය පාණ්ඩ තමයි අවශ්‍ය පාණ්ඩ විදියට හඳුනා දෙන්නේ අපට. එතකොට මෙන්න මේව විවිධ පාට වෙනක වර්ණ වෙන් කළා වර්ණ ගන්වලා හැඩය වෙනස් කර කර අපට අපිව මුලා කරනවා. නමුත් යථාර්ථය තේරුම් ගන්නට පස්සේ අපි පිනුතුනි මීට වඩා ගැඹුරින් අපේ ජීවිතය බලනවා. ඒ වගේම ලෝකයේ සුළු දෙයකට උද්දාම වෙන ලෝකයේ අතුල සුළු කාරණාවලදී අපි එක්තරම උද්දාමයටපත් වන්නේ නැහැ. ඒ වගේම ඊටාම සුළු කාරණයකින් කම්පා වෙන ලෝකයේදී අපි ඒ සුළු කාරණාවලින් කම්පා වෙන්නේ නැහැ. පිනුතුනි මේ අවබෝධය ලැබුණොත් අපට ධර්මයේ තුලින් යථ අවබෝධය. මේ අවබෝධය ලැබිච්ච අය තමයි විසාකාව, බන්දුල මල්ලිකාව, බිම්බිසාර රජතුමා, අනේපිඩු සිටුමා වැනි ගෘහස්ත ජීවිත ගත කරමින් මේ අවබෝධය ලැබිච්ච අය ඊටාම සාර්ථක ගෘහස්ත ජීවිත ගත කරපු අය. ඒ වගේම මේ අවබෝධයකට නැතිවෙන්න ලැබිච්ච අය තමයි කුක්කුසාති, චිත්ත ගෘහපතිය වගේ අය, අනාගාමී වෙච්ච අය. මේ අයවත් ඉදිරියට කියලා පියවරක් ලබා ගන්න මේ. ඒ වගේම මේ අවබෝධය ඉදිරියටම ලැබිච්ච අය තමයි රහතන් වහන්සේ. ලෝක යථාර්ථයේ සැබෑ ලෙසම අවබෝධ කරගත් උත්සමය තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් මේ යථාර්ථය අවබෝධ කරගත්තොත් ලෝකයෙන් සැනලා යන්නේ. මේ ලෝකේ ගෙනියන්න බෑ එහෙම මොනෝතින් කියලා. පිනුතුනි මතක තියාගන්න අපේ රටේ නිර්මාණය කරපු මහා නිර්මාණ රුවන්වැලිසෑය, මිරිසවැටිය, ලෝවා මහා ප්‍රාසාදය, ජයශ්‍රී මහා බෝධිය මේ නිර්මාණ මේ ඉදිකිරීම මේ රෝපණය කිරීම පිනුතුනි කලේ කාගේ මඟ පෙන්වීමෙන්ද? කවුද මේවට අනුශාසනා කළේ? කවුද මේවට සැලසුම් ඉදිරිපත් කළේ? රුවන්වැලිසෑයට සැලසුම් ඉදිරිපත් කළේ කවුද? අනුශාසනා කළේ කවුද? අනිත්‍ය දුක්ඛ අනාත්ම හැබැයි ලෙසම ප්‍රත්‍යක්ෂ කරපු මහරහතන් වහන්සේලා. ලෝකයේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතාගෙන ඉන්න ලෝකයේ වර්තමාන ලෝකයේ යම් කිසි නිර්මාණයක් කරනවා නම් යම් කිසි ඉදිකිරීමක් කරනවා නම් ගොඩනැගිල්ලක් හදනවා නම් වගකීම අවුරුදු කීයද? උපරිම වගකීම කීයද? ගැරන්ටිය කොච්චර කාලෙද? අවුරුදු 100යි. උපරිම වශයෙන් වගකීම අවුරුදු 100යි. ඊට පස්සේ වගකීම් නැහැ. 100කුත් නැහැ. නමුත් මේ රහතන් වහන්සේලා මාර්ගෝපදේශනය දීපු සැලසුම් ඉදිරිපත් කරපු රුවන්වැලිසෑය, මිරිසවැටිය, ලෝවා මහා ප්‍රාසාද වැනි නිර්මාණවල වගකීම අවුරුදු කීයද? අවම වශයෙන් අවුරුදු 1000යි. අවුරුදු 1000ක් යනකම් මේ වගේ ලොකු පිළිසකර කිරීම කරන්න අවශ්‍යුනේ නැහැ. එහෙනම් පිටුතුනි බලන්න මේ යථාර්ථයේ සැබෑ ලෙසම අවබෝධ කරගන්න කෙනාගේ ජීවිතයේ සාර්ථක. මේ අවබෝධය වසන් කළා ලෝකයේ සිහින ලෝකවල තියාන ලෝකයට සාර්ථක. තමයි තේරුම් ගන්න එක. ඒ නිසා මෙන්න මේ දැක්ම ලබා ගැනීම තමයි බුදුදහමෙන් සිද්ධ කරන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 45ක් ආගමනින් වැඩම කරමින් ගම් දනවතරා හැසිරෙමින් ලෝකයට දේශනා කරේ මෙන්න මේ නිදහසේ පණිවිඩය. ප්‍රඥා ලෝකයේ පණිවිඩය. සම්මාදිට්ඨිය ලබා ගන්න තියෙන ආකාරයේ පණිවිඩය. තනසෙමින් ජීවත් වීමේ මාවතයි දේශනා කළේ. අන්න ඒ ධර්ම අපේ ජීවිතයට සම්බන්ධ කරොත් ඒ ජීවිතය තමයි පිළිතුරු ලෝකයේ වටිනාම ජීවිතය වන්නේ. එවැනි ජීවිතයක් ගත කරන කෙනා තමයි ලෝකයේ සතුටින්ම ජීවත් වෙන කෙනා වන්නේ. එවැනි ජීවිතයක් ගත කරන කෙනාගේ තමයි ජීවිතය අතුරින්ම දුක් විඳින කෙනා වෙන්නේ. ඒ නිසා ඒ ආකාර දේශනා කරපු දේශනා රාශියක් ත්‍රිපිටකයේ නමින් අද අපි ව්‍යවහාර කරනවා අපේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ දේශනා තුළින් අද අපි තාම කෙටි සූත්‍රයක් මාතෘකාවෙන් තෝරාගත්තේ. මොකද සූත්‍රය? මුලින් ගාථාවක් කිව්වා. මතකද ගාථාව? මාථා යථානියම් පුත්තම් ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණ. මොකක්ද මේකේ සූත්‍රය? කොයි සූත්‍රෙද මේකන්නේ?
ආරණ්‍ය මෙත්ත සූත්‍රය අපි දිනපතා සජ්ජායනා කරන අපේ ඊටාම ගුරු ඉතාම සමීප සූත්‍රයක් වන ආරණ්‍ය මෙත්ත සූත්‍රය ඇතුළත් ගාථාවකුයි අද අප මාත්‍රාවකින් තෝරාගත්තේ. බුදුහාමුදුරනේ සූත්‍රයේදී සඳහන් කරනවා අම්මා කෙනෙක් කිසියම් මෑණියන් කෙනෙක් ඒ මවට ඉන්න සමාජයේ එකම පුතාට යම් කිසි සෙනෙහසක් ආදරයක් කරුණාවක් දක්වනවා නම් ඒවම් සබ්බ භූතේසු මාන සම්භවය පරිමාණ අන්නේ වගේ සීල සත්‍යයන් කෙරෙහි මෛත්‍රියක් දක්වන්න කියන. ඇයි මෙහෙම දේශනා කළේ? ඇයි මෙහෙම දේශනා කරන්න හේතුව? සූත්‍රයේ ආරම්භයේදීම සඳහන් වෙනවා කරණීය මත්ත කුසලේන යං සංසම්පදං අභිසමින්ද. යම් කෙනෙක් සාන්ත පදයක් කැමති නම් යම් කෙනෙක් ජීවිතේ නිවීමට සැනසීමට පත්වන කැමති නම් මෙන්න ඒ සඳහා තියෙන මාවත. පින්නතනේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි කුඩා කාලේ කොච්චර සතුටෙන්ද උන්නේ. ඉස්කෝලේ බාර දෙන ඉස්සෙල්ලා නැත්නම් ඉස්කෝලේ බාර දීපු මුල් කාලේ අපි කොච්චර සතුටෙන්ද උන්නේ නේ? ගංගා ළඟට යනකොට, මූදා ළඟට යනකොට, මල්වත්තට යනකොට අපි කොච්චර සතුටුදනේ? අන්තරකට එනකොට දුවනවා, පනිනවා, පිළුම් ගහනවා, හරිම සතුටුයි අපට. ඥාතියෙක් දැක්කම හරිම සතුටුයි අපට. කුරුල්ලෙක් දැක්කම හරිම සතුටුයි අපට. ඉන්නතුනි දැන්ගේ සතුට තියෙනවද අපට? අර පොඩි ළමයි වශයෙන් හිටිය කාලේ තිබිච්ච සතුට දැන් අපි ලොකු ළමයි වශයෙන් ඉන්න කාලේ අපට තියෙනවද? අපිට නෑ නේද පින්නතුනි? ඇයි ඒකට හේතුව? කුඩා කාලේ අපිට ඉස්සර ධනෙ තිබුණේ නැහැ. අපි පොඩි අයට අපිට ඉස්සර පොඩි කාලේ අපේ ඇඳුම් වල කාක්කුවක් අරගෙන නෙවෙයි. පහු වෙන තමයි මේ කාක්කු ගාන ටික ටික වැඩි වුණේ. පොඩි කාලේ අපේ වද්දයක් නැහැ, කාක්කුවවත් නෙකුත් නැහැ. නමුත් අපි මුවා සතුටින් හිටියා. දැන් අපි මුවා උගත් වෙලා, මුවා ධනවත් වෙලා, මුවා දේවල් තියන අය වෙලා. දැනම සොයාග අහිමි වූ සතුට. ධනෙ සොයාග අහිමි වූ සන්තුෂ්ටිය. මොකද වෙලා තියෙන අපිට? අපි මේ මහා වේගවත් ගමනක ගිහිල්ලා අර කුඩා ආකාරයේ තිබුණු සතුටවත් දැන් අපිට නැහැ නේ. ඇයි මේකට හේතුව? මේකට ප්‍රධාන හේතුව මොකද්ද? අපේ හිතේ තියෙන මේ ලක්ෂණ බව, මේ ප්‍රසන්න භාවය නැති වෙලා තියෙන්නේ. එකක් තියෙන තුනේ ආශාව. අනිත් එක තමයි අනිත් අය කෙරෙහි තියෙන අමනාපය. අපි යම්කහ ප්‍රමාණයට අපේ අමනාපයගේ ප්‍රමාණය වැඩි කරගත්තා නම් අපි හතුරන් කෙරෙහි කාගෙන ඉන්නගේ ලිස්ට් එක වැඩි වුණා නම් අපේ වෙන තුනේ සතුටත් එක එක අවස්ථාවක් පාස ආඩු වෙලා ගිහින් මේක වෙලා තියෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ නිසා නැවත අපි මුලින් හිටිය සතුට යන්න කැමති නම් අපි මොකද කරන්න ඕනේ? ඒකාතකින් ආශාව අඩු කරගන්න ඕන. අනිත් පැත්තෙන් අපි අනිත් අය සමග තියෙන අමනාපකම් අඩු කරගන්න ඕන. අමනාපකම් තමයි පින්නතුන් අපේ හිතේ තියෙන ලක්ෂණකම නැතිවන්නේ. හිත ලක්ෂණ නැති නොතින් හිත දොරවර්ණ වුණොත් අපි මොන වැඩේ කරත් අපි දුකෙන් කරන්නේ. අපි ඊටාම ලක්ෂණ මන්දිරවල හිටියක් ඊටාම සුවපහසු ආසනවල අපි සැතපුණා. අමනාපයේ ප්‍රමාණය අපේ හිතේ වැඩි නම් අපි පින්නතුනි දුකෙන් ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් ශාන්තව දුකෙන් නිදහස් වෙන කැමති නම් ඊටාම සංසුන් ජීවිතයක් ගත කරන්න කැමති නම් මෙන්න මාවත. පින්නතුනි අපි නොඑක් එනාසම අමනාපකම් ඇති කරගන්නවා. අපි හතුරු කියලා හිතන් ඉන්නවා. නමුත් පින්නතුනි සම්මා දිට්ඨිය තුනා නම් යහපත් දැක්මක් අපේ ජීවිත නැති වුණා නම් අපිට තේරෙනවා පින්නතුනි මේ අමනාපකම් ඇති කරගෙන කාත් එක්කද කියලා. අපි සසර ඉතාම දීර්ඝ කාලයක් යන සත්‍යයක්. මේ එන ගමනේදී පින්නතුනි අපේ මවන වෙච්ච තියෙන වෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වේ නැහැ. මිනිසුන් අතර විතරක් නෙවෙයි සත්තු අතරවත් නැහැ. ඒ නිසා මේ හැම කෙනෙක්ම අපට උදව් කරපුවායි සංසාරයේදී.
අපේ අම්මා තාත්තලා අපට උදව් කරපු අය. අපේ දූ දරුවෝ වෙන අපේ සෙනෙහස ලබාගත්තු අය. අපේ දරුවන් වෙන අපට වැඩිහිටි වෙච්ච කාලේදී අපට සලකපු අය මේ ලෝකේ ඉන්නේ. අතීතයේ ස්වභාවය මේකයි. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා දිව්‍ය කුඩ පර්වතයේ වැඩ සිටින ගමන් උන්වහන්සේ වේබහර පර්වතයේ පෙන්නලා සඳහන් කරනවා මහණෙනි බලන්න මේ වේබහර පර්වතයේ ඉන්දියාවේ මහා පර්වත පහක් තියෙනවා. ඒ එකක් තමයි වේබහර පර්වතය කියලා කියන්නේ. එක පුජ්‍යලේ කල්පයක් තුල මිනිස්යන් වශයෙන් ඉන්න අවස්ථාවල මිය ගිහිල්ලා ඒ අත්හැරපු වැඩසැකිලි ටික එකතු කරවතින් ඒ වැඩසැකිලි වලින් ගොඩක් ගැහුවතින් මේ වේබහර පර්වතයට වැඩි කියලා බුදුන් සඳහන් කරනවා. කල්පයක පින්තුන යම්කිසි සත්‍යයක් මිනිස්යන් වශයෙන් ඉපදෙන්නේ 100 නෙවෙයි 18 එක් වතාවක් වගේ. ඉතාම කෙටි කාලයක් මිනිස්යන් වශයෙන් ජීවත් වෙන වැඩි පුරාදී අපායේ ඉන්නේ. මිනිස්යන් වශයෙන් ඉන්න කාලේ ඒ ටික කාලයක් ගත්තත් මේ වේබහර පර්වතයට වඩා වැඩි කියලා. ඒ කල්පයක විතරයි. ඒ කල්ප පින්තුනි ගණන් කරන්න බැරි ගානක් අපි සසර ඇවිල්ලා තියෙනවා. ගණන් කරන්න බැරි ගානක් ඇවිල්ලා තියෙනවා. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් ප්‍රඥාදික අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරුම් පුරපු කාලය කල්ප සාරාංශ කල්පය. සාරාංශය ලක්ෂයක් කියලා කියන්නේ පින්නතුනි. කල්ප වලින් ගත්තොත් කල්පයක නිසාම දිග කාල පරිච්ඡේදයක්. ඒක ලොකු විග්‍රහයක් තියෙන එකක්. කල්ප වලින් පින්නතුනි කල්ප වශයෙන් ගණන් කරුවොත් කල්ප අසංඛ්‍ය 4 පොත් ලක්ෂයක්. අසංඛ්‍ය කියලා කියන්නේ 10 ගුණය. 1.140ක සංඛ්‍යාව. කල්ප 1.140ක සංඛ්‍යාව. දැන් කෝටියට බිඳු 7යිනේ. දස කෝටියට කොහොම වැඩි කියලා අසංඛ්‍ය කියලා කියන්නේ 1.140ක සංඛ්‍යාව. එතකොට සාරසංඛ්‍ය කල්පලක්ෂයක් කියලා කියන්නේ කල්ප වලින් 1.140ක සංඛ්‍යාවක් සාර කියන්නේ 4.1 වැඩි කරනවා ලක්ෂය කියලා කියන්නේ ඒ වැඩි කරපු ගානට එකතු කරනවා තව ලක්ෂයක්. ඒක ඊටාම ටික කාල පරිච්ඡේදයක්. ඒ කාලේ විතරක් පෙරම් පුරලා තියෙනවා අපේ ගෞතම බුදුහාමුදුරේ. ඒක බුදුහාමුදුර කෙනෙක් පෙරම් පුරපු කාලේ. එවැනි බුදුරජාණන් වහන්සේලා ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් මේ විශ්වයේ පහළ වෙලා ඉන්නවා. හිතලා තියෙනවා. ඒ එන ගමනේදී වෙන අපි දීර්ඝ කාලයක් මේ සංසාර ඇවිල්ලා තියෙනවා. ඒ එන කාලේදී බුදුහාමුදුර සඳහන් කරනවා අපි ලැබුණු නැති එකම අත්දැකීම සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදීම විතරයි කියන්නේ. සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒක කොටස් 5කට බෙදෙනවා. අවිල, අතප්ප, සුදස්සි, අකනිටක කියලා. මෙන්න මේ පහේ ඉපදෙන්නේ අනාගාමී අය විතරයි. මෙන්න මේ තැන් පහේ හැර තව 26 භූමියක් තියෙනවා. ඔක්කොම 31 භූමියක් තියෙනවා. ඒ තැන් වල අපි හැමදෙනෙක් ඉපදලා තියෙනවා. ඒ තැන් වල ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් ඉපදලා තියෙනවා. ඒ තැන් වල අපි පිළිතුරු වැඩිපුර ඉඳලා තියෙන කොහෙද? හතර අපායේ. බුදුහාම සඳහන් කරනවා සෝවාන් වෙච්ච කෙනාට සක්කාය දිට්ඨිය ප්‍රහීන නොකර කෙනාට හතර අපායේ තමගේ නිවස වගේ කියලා. අපි නිවසනේ වැඩිපුර කාලයක් ඉන්නේ. දැන් අපි මේ සුගතියට ආපු අවස්ථාව මේක හරියට අපිට ආගන්තුකයි. අපි නැවත අරින් යන්න බලන් ඉන්නේ. හරිය තමයි නිවස මේ අපි මේ පොඩි සංචාරයක් කරනවිලා තියෙන්නේ. වැඩිපුර කාලයක් අපි අතන ඉන්නේ මේකේ ස්වභාවය සත්‍යයයි. බුදුරජාණන් වහන්සේගේ කාලේදී ඉතාම මානාධික බ්‍රාහ්මණෙක්. මේ බ්‍රාහ්මණයා ගැන ළඟදී පත්‍රයක පළ වුණ පොඩි අතිරේකයක. මේ පිනතුන්ව කියවන්නත් දන්නේ නැහැ. උපසාලක කියලා බ්‍රාහ්මණයෙක්. මේ ඉතාම සමීප දිනයක පත්‍රයක තිබුණා. මේ කිය කපයන්ති. උපසාලක කියලා ඉතාම මානාධික බ්‍රාහ්මණයෙක් කියේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. බ්‍රාහ්මණයා කොහොමද මානාධිකයි ඉන්නේ? මේ බ්‍රාහ්මණයා කියනවා තමන්ගේ ජීවිතයේ අවසාන කාලේ ඔහුගේ දරුවන් ටික ගෙන්නලා මම මිය ගියාම මගේ අවසන් කටයුතු මගේ භූම දාන කටයුතු කරන්න ඕන වෙන කිසිම කෙනෙක් භූම දාන නොකරපු ස්ථානයක ගියා. බලන්න වෙන කෙනෙක් වලදාපු තැනක වලදානත් මොහොත කැමති නෑ. එහෙම තීරණය කළ මේ තැනක මොකද කළේ? එක්තරා
ගලක් උඩ ස්ථානයක්, මහා ගලක් උඩ ස්ථානයක් දරුවන්ට පෙන්වුවා. අන්න අහවල් ගල උඩ නුග ගහක් තියෙන මෙන්න මේ නුග ගහ ළඟ මගේ අවසන් කටයුතු කරන්න, මගේ භූම දාන කටයුතු කරන්න කියලා. එක්තරා ස්ථානයක් වෙන මොහු ඉතුවේ එතන කවුරුවත් භූම දාන කළ නැතුව තේගිය. ඒ වගේම දරුවෝ ටික මේ තැනට මේ ගියාට පස්සේ කළා. භූම දාන කටයුතු ඒ ස්ථානයේ කළා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැකලා උන්වහන්සේ සිනහ පහල කළා. උන්වහන්සේට මේ අතේදී ඔක්කොම පේන්න ගත්තා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන මහණෙනි මේ උපසාලක බ්‍රාහ්මණයා මේ නමින්ම මේ බ්‍රාහ්මණ කුලයේම මනුෂ්‍යයන් වෙලා ඉපදිලා තියෙනවා 14000 වාරයක්. වාර 14000. දැන් මනුෂ්‍යයන් වශයෙන් ඉපදෙන ආත්ම භාවවල කියන්න ඕනේ. මනුෂ්‍යයන් වශයෙන් ඉපදෙන බ්‍රාහ්මණ කුලයේ ඉපදෙලා මේ නමින්ම උපසාලක තියෙන නමින්ම 14000 වාරයක් ඉපදෙලා ඒ 14000 වාරයම මෙන්න මෙතන අවසන් කටයුතු කරේ. එක පුද්ගලයෙක් එක තැනක 14000 වාරයක් අවසන් කටයුතු කළා නම් වෙනතුනේ අපි කොහොමද වෙන්නේ නැද්දනේ? අපේ භූම දාන කටයුතු නොකරපු ස්ථානයක් නෙවෙයි විශ්වේ නැහැ. ඒතරම් අතිදීර්ඝ කාලයක් අපි ආපු සතර ගමනක් මේක. ඒ නිසා මෙන්න මේ ගමන ගැන සිහිපත් කරෝකින් පින්නතුනි අපට තේරෙනවා අපි අමනාපකම් ඇති කරගන්න එක කොච්චර නිතර දෙයක්ද කියලා. ඒ නිසා මෛත්‍රිය තමයි නිවි සැනසෙන මේ මාවතේ පළවෙනි පියවර. ඒ නිසා යම් කිසි සැනසීමකට සාන්තියකට පත් වෙන කැමති නම් නිතර මෛත්‍රී සාගත වෙන්න අනිත්‍යය කෙරේ. ඒ විතරක් නෙවෙයි ඊට කලින් යනකවත් ලක්ෂණ කීපයක් මේ කර්ණික සූත්‍රයේ සඳහන් වෙනවා. මොනවද ඒ ලක්ෂණ? පළවෙනි ගුණය තමයි සක්කෝ, සමාදක්ෂයෙක් වෙන්න ඕන. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න කෙනා උපරිම වශයෙන් දක්ෂතාවය පෙන්වන්නට ඕන. අධ්‍යාපනයේ ලබන කාලය කියලා කියන්නේ බුදු සමය කියන බමසර වෙන කාලයක් කියලා. බ්‍රහ්මචාරී ජීවිත ගත කරමින් ඉතාම නිරෝල මනස තියාගනිමින් අධ්‍යාපනය යෙදෙන්නට ඕන. බ්‍රාහ්මණ සමාජයේ ජීවිතයේ කොටස් හතරකට බෙදලා තිබුණා. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සංන්‍යාස කියලා. බ්‍රහ්මචාරී කියලා කියන්නේ අධ්‍යාපනය ලැබපු කාලය. මේ කාලයේ සපුරාම භාවනාවට නැඹුරුනා වගේ අනිකරම අධ්‍යාපනය කැප කරන්නේ. ඒ කාලේ වෙනත් දේවල් ගැන හිතියම් කරන්නේ නැහැ. ඒ වගේම ගෘහස්ත ජීවිත ගත කරන නම් ඒ කාලේ සමාන දැහැමිව තමා ධානි රුපියන ගස්ත කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම තමා ගෙදර කලමනාකරණය කරන කෙනෙක් නම් ඒක දක්ෂ වෙන්නට ඕන. කුසල කරන කෙනා කුසලයට දක්ෂ වෙන්නට ඕන. මේ දක්ෂ වීම සඳහා අපට සියලුම ශක්තිය උපතින් ලැබිලා තියෙනවා. මහා දැනන්ත ශක්තියක් අපට ලැබිලා තියෙනවා. මහා ධාරණ ශක්තියක් අපට ලැබිලා තියෙනවා. අපි දන්නවා කම්පියුටරයේ සමහර ඉතාම කුඩා කොටසට ඇතැම් විට මහා පුස්තකාලයක තියෙන පොත්වල මතක ශක්තිය ගබඩා කරන්න පුළුවන් ඉතාම කුඩා කොටසට. එතකොට ඒ කුඩා කොටස හැදුවේ කවුරු විසින්ද? මිනිසාගේ මොළේ. එහෙනම් මිනිසාගේ මොළයට අරකට වඩා කොච්චර ශක්තියක් තියෙනවද? කොච්චර ධර්ම ශක්තියක් මේ හිතට තියෙනවද? මහාචාර්යවරයෙක් ගත්තත් වෙනුදී උපරිම වශයෙන් තමන්ගේ මොළයෙන් ප්‍රයෝජන ගන්න 10% විතර ප්‍රමාණයක්. තමන්ගේ මොළයෙන් තමන්ගේ බුද්ධියෙන් 100% ප්‍රයෝජන ගන්න කෙනා දෙස්තර කන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. විශාල ශක්තියක් අපේ හිතේ තියෙන අපි ඒ සඳහා දක්ෂ වෙන්නට ඕන. දක්ෂ වෙන්න නම් පින්නතුනි හිතේ තියෙන කෙලෙස් ටික අඩු කර ගන්නට ඕන. දෙවෙනි ලක්ෂණය තමයි උජුත. ඍජු ගති ගුණයක් තමයි ළඟ තියෙන්නට ඕන. අවංක වෙන්න ඕන තමයි. සාමාන්‍ය අවංක වීම විතරක් නෙවෙයි සූජෝත කියලා දෙවෙනි ලක්ෂණයක් තියෙනවා. ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් සැබෑ සැනසීමක් කරා යන්න අපේක්ෂා කරන කෙනෙක් නම් වඩාත්ම අවංක වෙන්න ඕන. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉතාම අවංකව සත්භවයෙන් අධ්‍යාපනය දෙන්නට ඕන. විභාග ලියන කාලේ අවංක වෙන්න ඕන. පැතිරස්සා කරන කෙනෙක් නම් තම අත්සන්කරණ එකේ ඉඳන් වවුචරයක් ගැනීම ඉඳන් මුදල් දෙලීමක් කිරීම නැත්නම් ක්ලේම් එකක් දැමීම ඉඳන් සියල්ලක්ම තම අවංක වෙන්නට ඕන. තම හැබැයි ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් සක්කෝ උජෝජ සුවචෝච සුවච හතරවෙනි ලක්ෂණය තමයි සුවච. සුවච කියලා කියන්නේ මොකක්ද? සුවච කියලා කියන්නේ සමහර විට අපි හිතන සීකරු කියලා කීකරු අපට ළඟින් යන්නේ
නමුත් දෙකක් වෙන්න දුන්නේ. කිංකර කියන්නේ කියන දේ අනුව වැඩ කිරීම කියන එක. සුවච කියන්නේ කතා කරන්න පුළුවන් පහසුවේ කියන එක. කිංකර කියන ගතිගුණය හැම තැනදීම හොඳ නැහැ. අවවාද දෙන කෙනා හොඳ කෙනෙක් නම් කීකරු වෙන එක හොඳයි. නමුත් අවවාද දෙන වැඩි හිට කෙනා වැරදි අවවාදයන් දෙන්නේ එතෙන්දි කීකරුණොත් බයනට. බුදුදහමේ කිංකරකමට වඩා කීකරුකමට වඩා අගය කළ තියෙන මොකක්ද? සුවච බව. සුවච කියන්නේ යමක් කියලා දෙන්න පුළුවන් බව. ඒ කියන්නේ යමක් කියනකොට අහන ස්වභාවය. ඒ අහන්නේ නොකරන එක වෙනම දෙයක්. අපි කියනෝනේ යමක් කවුරු හරි කියනකොට මට නම් මොකක් කියන්න එපා කියලා අපි නිකන් ආඩම්බරයෙන් වගේ කියනෝනේ. අන්න ඒගේ සුවචකම නැහැ. සුවච කියන්නේ සංවේදී වැහුම්කන් දීම. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන ඇක්ටිව් ලිසනින් කියලා. අන්න ඒක. සංවේදී අක්‍රීය සවන් දීම. ඒක හොඳ ලක්ෂණයක්. ඊළඟ ලක්ෂණය තමයි මෘදු ගතිය. මෘදු ගතිය කියන්නේ නම්‍යශීලී ගතිය, ගුණයට නැමෙන ස්වභාවය. අනතිමානී. අනතිමානී කියන එකයි නිහතමානී කියන එකයි කියන තුනි දෙකක්. අනතිමානී කියලා කියන්නේ අතිමානී නැතිකම, දැඩි උඩඟුකම නැතිවීම. අපි මුල් අවස්ථාවේදී වෙන්න ඕන අනතිමානී. නිහතමානී ගන්නේ මානිය සපුරාම දුර වෙන්නේ කොයි අවස්ථාවේදීද? මානිය සපුරාම දුරවන්නේ රහත් වෙනකොට. අනාගාමී වෙච්ච කෙනා ගැනවත් මානිය යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ නිසා මුලදී අපි අනතිමානී වෙන එකයි හොඳ. අතිමානීන් තොර වෙන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා මානේන මක්කටෝ හෝති අතිමායින කුක්කුරෝ කෝදේන පන්න බෝ හෝති අතිකෝදේන රක්කසෝ කියන. මානේන මක්කටෝ හෝති මානෙන් වඳුරෙක් වෙනවා. අතිමානේන කුක්කුරෝ වඩාත් මානෙන් හිටියොතින් බල්ලෙක් වෙනවා. කෝදේන පන්න බෝ හෝති ක්‍රෝධෙන් හිටියොතින් හර්පෙක් වෙනවා. අතිකෝදේන රක්කසෝ දැඩි ක්‍රෝධෙන් හිටියොතින් රකුතෙක් වෙනවා කියනවා. ඒ නිසා අපි මානෙන් ටික අඩු කරගන්නට ඕන. සැනසීමක් කරා ගමන් මඟක් යම් කිසි කෙනෙක් සැනසීමක් අපේක්ෂා කරනවා නම් සංසුෂ්ඨකෝච සංසුෂ්ටි කියලා ගුණයක් ධර්මයේ සඳහන් වෙනවා. තමන්ට කියන දේ සතුට වෙන ස්වභාවය. ඒකෙන් කියන්නේ තවත් ඉදිරියට ධනෙ උපයන්න එපා කියලා. විවාහ කියන්න එපා කියලා. තමා ඉදිරිය සඳහා කටයුතු කරන ගමන් තමා දැන් ඉන්න ප්‍රමාණයෙන් යම් කිසි තෘප්තියක් ලබන්නට ඕන. එහෙම නැති වුණොත් එම් පින්නතුනි අද නෙවෙයි සතුට එකයි කියලා හිතුවොත් ඒකට දවස් ජීවිතේ කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා අද මේ බණහන මොහොතේ මෙතන සතුට වෙන්න ඕන. දැන් ගෙදර ගිහිල්ලා කරගෙන ඒවා දැන් හිතන්න එපා. දැන් හෙට උදේ වැඩට ගිහිල්ලා හෙට කරන දේවල් ගැන දැන් හිතන්න එපා. දැන් මේ අවස්ථාවේ තමා උපරිම සතුටින් ඉන්නේ. මේ ධර්ම ප්‍රීතිය ලබා ගන්න. හැම මොහොතම සතුට තියෙන පිළිතුනේ වර්තමාන මොහොත විතරයි. ඒ නිසා වර්තමාන මොහොතින් මේ දරුවන් කුඩා කාලේ දරුවන්ගේ ඒ සුරකල් දැකලා මේ මොහොතේ සතුට වෙන්න. දරුවා කුඩා කාලේ හිතන්නේ අපි ඉස්කෝලේට බාර දුන්නාට පස්සේ සතුට තියෙන කියලා. ඉස්කෝලේට බාර දුන්නාට පස්සේ ওই සතුට අඩු වෙනවා. එන්නෙම අඩු වෙනවා. ඒ නිසා දරුවා ඉන්න මොහොතේ ඉන්න අවස්ථාවෙන් සතුට වෙන්න. එතකොට සමනොත් මේ තමයි ඉන්න මොහොතෙන් ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න අවස්ථාවේ සතුට වෙන්න. ඉගෙන ගන්න කාලේ වැඩි සතුට හොයන්න යන්න එපා. සැප සම්පත් හොයන්න යන්න එපා. ඉගෙන ගන්න කාලේ උපරිම දුක් විඳින්න. පහසුකම් තිබුණත් පහසුකම් විඳින්න එපා වැඩි. අනාගතයේ තමයි සතුට වෙන්න ලැබෙන්නේ තමා දුකස ඉගෙන ගත්තොත්. අනාගතේ ඉගෙන නැතිවකට ගිහිල්ලා කිව්වොත් මම ඉස්කෝලේ ගියේ වෑන් එකකින් මම ඉස්කෝලේ ගියේ කාර් එකකින් කාර් එක ඉස්කෝලේ ළඟටම ගිහිල්ලා බැලලා මම ඉගෙන ගත්තේ කියන අනාගතයේ කියනකොට සතුටුද? නෑ එහෙම සතුටු නැහැ. මම 62ක් 64ක් මම පහින් ගිහිල්ලා ඉස්කෝලේ ගියේ කියලා කියනකොටයි සමහරට ලොකු අභිමානයක් වෙන්නේ. අන්න ඒ අභිමානය දරුවන්ට ලබා දෙන්න අවස්ථාව ලබා දෙන්න. සංසුද්ධිය කියලා කියන්නේ ලදකින් සතුට වෙන ස්වභාවය. සුබර කියලා ගුණයක් ධර්මයේ සඳහන් වෙනවා. සුබර කියන්නේ පින්නතුනි පහසුවෙන් පෝෂණය කළ හැකි බව. මේක බොහෝ දෙනෙකුට අමාරුයි. ඇඳුම් හුඟක් ඕන, ආභරණ හුඟක් ඕන, සෙරෙප්පු සපත්තු පාවහම් හුඟක් ඕන. පින්නතුනි බඩු භාණ්ඩ වැඩිවීමේ සතුට වැඩි ගන්නේ නැහැ.
බඩු භාණ්ඩ ගෙදර පිරුණට සතුට නැහැ. දැන් අලුත්ම ක්‍රමයේ තමයි පිළිසින බඩු භාණ්ඩ අඩු වුණා. පිටිවල පින්තූර මුකුත් නැහැ. ඉස්සර වගේ නැහැ. ඉස්සර පින්තූර වලින් පිළිවෙන්නේ නේද? දැන් ඉහළට උගත්තා ඊට රැකියාව කරන්නේ නැහැ. උංගා බුද්ධිමත් අය ගෙවල් වල බඩු අඩුයි. ඊටාම සීමිත බඩු ගන්නක් තියෙනවා. බඩු වැඩි වෙනවා කියන්නේ පිළිතුනේ ඒ වගේ දූවිලි පිය දාන උංගා කාලයක් ගත වෙනවා. දුක වැඩි වෙනවා. ඒ නිසා අවශ්‍යම බඩු ටිකක් විතර අපි තියාගන්නට අනවශ්‍ය බඩු තියන්න අපි ඒක ගමඩා කාමරයකට දාන්න ඕන නැත්නම් බහැර කරන්න ගෙදරින්. අපේ සතුට අපි විසින්ම නැති කරගන්න අවස්ථාව බඩු ඔක්කොම අර අයින් කරන බඩු කඩවල ඉස්සරහා තියලා දින ලයිට් ගන්න අපි රැවටෙලා දෙනවා. ගෙනල්ලා ගෙදර ඊට පස්සේ ඒවා දූවිලි පිය ගමලම තියාගන්න. වටිනා කාලේ නාස්ති කරනවා. සුබර කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. අප්පතිස්සෝට කටයුතු අඩු කරගන්න ඕන අපි. සැබෑ සතුටක් ලබන්න නම් ලෝකෙම තියෙන වැඩ පටලවා ගන්න හොඳ නැහැ. Tamante ඉතාම වැදගත් වැඩ ටික විතරයි තමන් කරන්නට ඕන. විශේෂයෙන් අනිත්‍යයේ වැඩවලට අපි වැඩිපුර ඇඟිලි ගන්න හොඳ නැහැ. අපේ සතුට නැති වෙන ප්‍රධාන දෙයක් ඒක. කල්ලාම උපවුත්ති සහැල්ලු ගති පැවතුම් වලින් තමන් ඉන්නට ඕන. දැන් මේ හිම වාඩි වෙන එක අපේ බෞද්ධයන්ට ලැබෙච්ච සහැල්ලු තරස්මක් මේක. අපි වැඩිපුර හිම වාඩි වෙන්නේ උගා නිරෝගී වෙන හේතුවක් තියෙනුනේ සැහැල්ලු වීමත් එක්ක අපි උගා ආසුගම් වෙන ගියොතින් අපට ලෙඩ වැඩි වෙනවා. ඊටාම රසමුතු භෝජන හොයාගෙන ගියොතින් අපට අනාගතේ ලෙඩ වැඩි වෙනවා. ඒ නිසා පහසුකම් අඩුවෙන් විඳ ප්‍රමාණයට රසමුතු දේවල් අඩුවෙන් පරිහරණය කරපු ප්‍රමාණයට අනාගතේ තමයි නිරෝගී වෙනවා. සංකීර්ණියෝච ඉදurang සංවර කර ගැනීම අත්සන්නාසාද ඉන්ද්‍රිය වලින් රූප ශබ්දාදී අරමුණු වෙනකොට ඒවට මුලා වෙන්න හොඳ නැහැ. සමාන නුවණින් අවබෝධ කරගන්න ඕන දැන් මේ ඇස නිසා ආරාධයක් ඇති වුණා. දැන් මේ කන නිසා ද්වේෂයක් ඇති වුණා. දැන් මේ නාසය නිසා හිතේ ප්‍රසන්න භාවය නැති වුණා කියලා හරියට ගෙදර ඉදිරි පිට ගේට්ටුවක් දාලා කියන වගේ අත්සන්නාසාදී ඉන්ද්‍රිය හය ළඟම මුරකාරයෝ හය දිනක් අපි තියාගන්න ඕන. ඒ මුරකාරයෝ තමයි සතිය. ඒ මුරකාරයෝ තමයි යෝනිසෝ මනසිකාරය. බාහිර කුණු ගොඩවල් අපේ මේ ලක්ෂණ ශරීරයට අපේ ලක්ෂණ පිටට ඇතුළු වෙලා අපේ හිතේ සිත නැමැති gedara තියෙන ලක්ෂණ කම නැති කරගන්නට අපිට දෙන්න හොඳ නැහැ. නිපත කියලා ගුණයක් සඳහන් වෙනවා. නිපත කියන්නේ බුද්ධිමත් භාවය. නැත්නම් පිළිතුනේ අවස්ථාවෝචිත ප්‍රඥාව, ස්ථානෝචිත ප්‍රඥාව. මේක කිසිම වැඩක් නෑ. ඒ තැනට අනුව නුවණින් අත ක්‍රියා කරන්නට ඕන. ඉගෙන ගන්න කෙනෙක් නම් පන්තිකාමලේ උපරිම ශක්තිය දාලා ඉගෙන ගන්නට ඕන. ඒ ඉගෙන ගන්න කෙනා ක්‍රීඩා පිටට ගියා නම් ක්‍රීඩා පිටට ඉගෙන ගන්න නෑ, භාවනා කරන්නේ නෑ. ක්‍රීඩා පිටට හොඳට සෙල්ලම් කරනවා. පන්සලට ආව නම් පන්සලේදී සෙල්ලම් කරන්නේ නෑ. පන්සලේ ඇතුල් වෙනකොට නිකාම ගෞරවයෙන් නිකාම සැලැහැසිතින් පන්සලේ කාලයක් ගත කරනවා. ස්වාමීන් වහන්සේලාට නිකාම ගෞරවයෙන් ක්‍රියා කරනවා විහාරස්ථානයේදී කරක් නෙමෙයි පිටදී. නිපද කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. අප්පදබ්බ කියලා ලක්ෂණයක් සූත්‍රයේ සඳහන් වෙනවා. ප්‍රගල්ප වූ බව කියන එකයි ඒකේ තේරුම. ප්‍රගල්ප කියන්නේ දඩබ්බර ගතිය නැතිකම. සමහර අය අතපයේ මේ හසුරවනවා, වටපිට හිතුණු ගමන් බලනවා. ඒ ඇයට අප්පදබ්බ ස්වභාවය නෑ, ඒ ප්‍රගල්පයි. මේකත් අවබෝධ කරගත්තු ලක්ෂණයක්. අනිත්‍ය තමයි කුලේසු අනනුකිස්සෝ කුලයන් කෙරෙහි දෙමෝපියන් ඥාතීන් දරුවන් කෙරෙහිවත් පිළිතුරු දැඩි ඇලීමක් ඇති කරගන්න හොඳ නැහැ. ඇලීම ඇති කරගත්තනම් ආශාව ඇති කරගත්තනම් ආශාව ඇති කරගත්තු ප්‍රමාණයට දුකක් වැඩි. දරුවන්ට වැඩි විපරම ආශා කරා නම් විභාගයෙන් ලකුණක් හරි අඩු වෙච්ච ගමන් මේ අඩු වෙච්ච ප්‍රමාණයටම කේන්ති යනවා. ඒ අඩු වෙච්ච ප්‍රමාණයටම දරුවන්ට දොස් කියනවා. මම මෙච්චර ඉගෙනුවා මෙච්චර වේදන් කළා මෙච්චර පන්සලට යවුවා අහවල් ළමයි මෙච්චර ලකුණු ගත්ත ඇයි වැඩ ගන්න බැරි කියලා අර ළමයට ඉතින් බනිනවනේ. එච්චර ලකුණු ගන්නත් මේ අම්මටවත් ගන්න බැරුණේ කාලේ. නමුත් තාම බනිනවද මේ දුවට. එල්සා දෙන්තුනේ එහෙම දොස් කියන වැඩක් නැහැ. ඒ දරුවන්ගේ උපරිමේ තමයි කරලා තියෙන්නේ. Tamante සතුරු නැති වෙන අවස්ථාව මේවා. ඒ වගේ වැදගත්ම ලක්ෂණය තමයි නැච පුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදිය. අපේ කොහොමද කියත් වෙනතුනි මිනිස්සු ලෝකෙ මිනිස්සු අපට දොස් කියනවා අපිට ඒක නවත්තන්න බෑ. නමුත් බුදුහාම දේශනා කරනවා නුවණැති අය
දොස් කියන සුළු හෝ වර්ගයක් කරන්න එපා කියලා. සුළු වර්ගයේ ඉඳන්ම මధుරවා මරණකේ ඉඳන්ම වැඩේ පටන් ගන්නවා. මధుරවා මරණකෙන් වැළකීමේ ඉඳන්ම වැඩේ පටන් ගන්නවා. ඇත්ත කතා කිරීමේ ඉඳන්ම වචනෙන් පටන් ගන්නවා නේද? සුළු හෝ වර්ධින් මිදෙන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඒ නිසා අම්මා මధుරව මරණව නම් දුව පුතා මధుරව මරණ ගන්නවා. ඒ නිසා ඒ සුළු වැළඳින් හෝ අපි වෙන් වෙලා අපි ඊටාම නිවැරදි ජීවිත ගත කරන්න ඕන. විශේෂයෙන් වැඩිහිටියෝ ඒ වැඩිහිටියන්ගේ නිවැරදි ජීවිතය තමයි දරුවන්ට ආදර්ශයක් වෙන්නේ. ඒ වගේම මතක තියාගන්න වැඩිහිටිය ආච්චිලා කියලා වෙනකොට දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් හොඳට මතක තියාගන්න. කොහොමද කරන්න ඕන? ඇතිසා සිල්වත් වෙන්නට ඕන. දරුවන්ට උඹ සැලකුවට දරුවයි සලකන්නේ නැහැ. වැඩිහිටි වෙනකොට දරුවෝ සලකන්නේ අම්මා තාත්තා සිල්වත් නම්. අම්මා තාත්තා හොඳ චරිතවත් ආචිතිය හොඳ චරිතවත් ලක්ෂණ තියෙනවා නම් තමයි වැඩිපුරයට සලකන්නේ. ඒ දුසිරිත් වලට නැගුරු වෙනා නම් ඒකට සලකන්නේ නැහැ. එයාට කොච්චර ගණේ තියුණත් එයා කොච්චර කුඩා කාලේ ගරමුණු පුරන්න කලබල දෙම තියන්නේ අවශ්‍ය සලකන්නේ නැහැ. සලකන්නේ තමන්ගේ ගුණයටයි සලකන්නේ. ඒ නිසා තමන් ගුණවත් වන්න මේ ගුණවත් ටිකත් එක්ක ඊළඟට තියෙන්න ඕන සපුරාම කරණීය සූත්‍රයේ සැලකුණු ඉඩ ප්‍රමාණයක් දැන්කලා තියෙන්නේ මෛත්‍රී සහගත වෙන්න කියන එක. විවිධ කොටස් වලට සත්‍යයන් බෙදලා නිතරම තමන්ගේ හිතේ මෙත් සිතිවිල තියාගන්නට ඕන. සමහරව භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කියනවා. බුදුහාමුදුරේ දේශනා කරනවා කිච්ඡං තරන් නිසින්නෝවා. අතර ඉරියව්වේදීම සමානිත්‍ය කෙරෙහින් මෙත් සහගත වෙන්න කියලා. මහමග යනකොට, බස් එකේ යනකොට, රැකියාව කරනකොට, පාසල් යනකොට, පන්ති යනකොට හැම මොහොතේම මෙත් වඩන්න. සියලු සත්‍යෝ සුවපත් වේවා කියන හැඟීමෙන් ඉන්න. එහෙම ඉන්න අවස්ථාවේදී පින්නතුනි තමන්ට ලොකු ශක්තියක් සිටේ කැප වෙනවා. ඒ ශක්තිය තුළින් ලොකු බලයක් තමන්ට ගොඩනගෙනවා. ඒ බලයේ ප්‍රධාන ප්‍රතිලාභය තමන්ට ලැබෙන්නේ තමන් නිරෝගී වෙනවා. අනිත්‍ය තමන්ගේ කටයුතු සඵල වෙනවා. අනිත්‍ය තමයි අධ්‍යාපනයේ ආර්ථිකින් රැකිරක්ෂාවලින් තමන්ට ඉදිරියට යන්න ලැබෙනවා. ඊළඟට පින්නතුනි වටිනාම දේ තමයි දෙක්ඛින්ච අනුපගම්ම සීලවා කියන කතාවක් සඳහන් වෙනවා. මේක ඊටාම ගැඹුරු දෙයක් මේ සූත්‍රයේ තියෙන. මෙතනින් සඳහන් වන්නේ දෘෂ්ටි වලට අහු වෙන්න එපා කියනවා. දෘෂ්ටි ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා සාස්ත්‍ව උච්ඡේද කියලා. උච්ඡේද කියන්නේ මරණයෙන් පස්සේ කිසිවක් නැහැ. මරණයෙන් පස්සේ ඔක්කොම අවසන් වෙනවා කියන මතය. මේක වැරදි අදහසක්. ඒ වගේම තවත් සමහර අය කියනවා මරණයෙන් පස්සේ දිගින් දිගට මේ ආත්මයක් තියෙයි කියලා. මේකත් වෙනතුනේ මේකට කියන සාස්ත්‍ව දෘෂ්ටිය කියලා. මේකත් බුදුදහමෙන් බැහැර කරනවා. පින්නතුනි හැම මොහොතකම ඇති වෙමින් නිරෝධ වෙමින් කියන ස්කන්ධ පංචකයක් විතරයි මේ සත්‍යයට තියෙන්නේ. කිසිදු දෙයක් ඉතුරු නොවි ශනිකව ඇති වෙමින් ශනිකව නිරෝධ වෙන ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. අපි සකස් වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහක එකතුවකින්. කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ ආලෝකය කණ්ණාඩිය සාපේ රූපය කියන මේ තුන එකතු වෙලා එතනින් අපි අයින් වීමත් සමගම කණ්ණාඩියේ රූපේ නිරුද්ධ වෙනවා වගේ අපි දකින අහන බලන සිතන මේ සියලුම දේවල් මොහොතක් පාසා ඇති වෙනවා මොහොතක් පාසා නිරුද්ධ වෙනවා. මෙන්න මේ අවබෝධය ලැබුණොත් කියන අපට තේරෙනවා මේ අවබෝධය ලැබිච්ච කෙනා නැකකින් ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් ආත්ම වශයෙන් කෙලෙස් වශයෙන් ප්‍රපංච වශයෙන් ග්‍රහණය කරගන්නේ නැහැ ඕ. කිසිවක් අල්ලගත්තේ නැහැ කියලා කියන්නේ දුක අල්ලගත්තේ නැහැ කියන එකයි. දැන් සමහර සත්තු ඉන්නවා වඳුරන් එළව වගේ සත්තු පුරොන්ම ගෙඩි වලට අත දානවා. අර පොඩි සිතුරක් තියෙන අත දානවා. අත දාලා ඇතුලේ තියෙන ටික අහුරට ගන්නවා. ගත්තට පස්සේ මොකද වෙන්නේ? ආසය නගලතරස් මොකද වෙන්නේ? අත එළියට ගන්න බෑනේ. අත එළියට ගන්නක අත කියලා වෙනවා දැන් මේක සතුරන්ට අහු වෙනවා. දුක කියන්නේ ඒක පින දෙයාට හිතෙනවා මහා වටිනා දෙයක් ගත්තයි කියලා. නමුත් ගත්තේ මොකද්ද? දුක ගත්තේ. අන්න ඒ වගේ අපි යම් කිසි දෙයක් අල්ලගත්තා නම් පිළිතුරු අල්ලගත්තේ
සැප නෙවෙයි දුක කියන එක මතක තියාගන්න. ඒ අල්ලගත්තු ස්වභාවය අඩු කරගත්තා නම් ජීවිතේ තම අඩු කරගත්තේ බඩු බාණ්ඩ නෙවෙයි දුකයි අඩු කරගත්තේ. මෙන්න මේ සත්‍යයට පස්සට කෙනා නැහැ ජාතු බබ්බසෙයන් නැවත වූ මව් කුසකට එන්නේ නැහැ. මව් කුසකට එන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. එක්කම වූ අනාගාමී වෙනවා නැත්නම් රහත් භාවයටපත් වෙනවා. මෙන්න මේකයි පිළිතුරු බුදුදහමේ කියන ඉලක්කය. මේ ඉලක්කය කරා අපි යන්න නම් අර සක්කෝ කියන තැන ඉඳන් මෛත්‍රිය වඩන තැන ඉඳන් අපේ ළඟ ගුණධම් වැඩි වෙන්නට ඕන. ගුණධම් වැඩි වෙන්න තමන්ට බාහිරින් එන දුක අඩු වෙනවා. ගුණධම් වැඩි වෙන්න තමන්ගේ හිතේ තියෙන ප්‍රසන්න භාවය වැඩි වෙනවා. තමන්ට කල්යාණ මිත්‍රයන් ගුණ ගැහෙනවා. සත්පුරුෂයන් හමු වෙනවා. අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන්, ආර්ථිකයෙන්, සදාචාරයෙන් මේ ගුණධම්මෙන් තමයි ඉදිරියට යනවා. තමයි ශ්‍රේෂ්ඨ කුජලෙන් වඩපත් වෙනවා. අති දුර්ලභව ලබාගත්තු මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙන් තමා ප්‍රයෝජන ගන්න කෙනෙක් වඩපත් වෙනවා. අන්න එවැනි කෙනෙක් වීමට අපි හැමදෙනාම අධිෂ්ඨාන කරගනිමු. එසේ කටයුතු කිරීමට ඔබ හැමදෙනාටම ත්‍රිවිධ රත්න ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත්, දීර්ඝායු සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින මේ ධර්ම දේශනාවේ පින්කමේ දායකත්වය උතුරන්නේ නෙවිල් රොයි මහත්මයා, ඒ වගේම කුතුම් සූර්යරාජ්‍ය මහත්මිය ඇතුළු දූ දරුවන් පිරිස. එනිසා ප්‍රාර්ථනා කරමු මේ පින්කමේ දායකත්වය උතුරමින් කිසියම් යහපත් ප්‍රාර්ථනාවක් ඉක්සිත කරගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් සියලු කුණ දහමන්ගේ බලයෙන් පින්කමේ දායකත්වය උතුරන ඒ සත්පුරුෂ පින්නතුන් ඇතුළු හැමදෙනාම දෙවියන් විසින් ධාර්මිකව ආරක්ෂා කර දෙනු ලබත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන ලද මේ සියලු අනිසංස බලයෙන් මේ පින්නතුන්ට මෙවැනි පින්කම් සිදු කරගන්නට අවවාදන ශාසනා කරන ගරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් උන්වහන්සේලාගේ ශාසනික අභිමතාර්ථයන් සමෘද්ධිමත් වේවා කියන කැතුමෙන් අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ හැමදෙනාටම රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් හැමදෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තාච නින්දුම්පා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නින්සෝකා උන්තු සම්දේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.